හායි කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. මම ගොඩක් දවසකින් තමයි ලොග් එකක් අරගෙන ආවේ. ඉතින් මම අද ස්පෙෂල් වැඩක් තමයි කරන්න යන්නේ. ඒ තමයි මම ගොඩක් ආසාවෙන් ඉඳලා බුදු පිළිම වහන්සේ කෙනෙක් මගේ අතින්ම සරසන්න. ඉතින් මම අද ඒක කරන්න තමයි යන්නේ. අපි බලමු මම ඒක කරන්න පටන් ගන්න කොහොමද කියලා. මුලින්ම බුදු පිළිමයක් ගත්තා. බුදු පිළිම ෂොප් වල තියෙනවා මේවා 700 ගාන ඉඳන් ඉහළට ගන්න පුළුවන්. ඊළඟට ගම් ගත්ත මේ බයින්ඩර් ගම් නෙවෙයි මේ තියෙන්නේ රෙදි අලවන ගම්. ඊළඟට ඔයාලට අවශ්‍ය විදිහට පාට පබළු ගන්න පුළුවන්. මම පාට කලර්ස් 3කින් පබළු ගත්තා. රේන්දත් ගත්ත උමනා වුණොත් අලවන්න කියලා. දැන් මං හදන්නේ බුදු පිළිමේ අලවන්න පටන් ගන්න. ඇත්තටම ළමයි මට මේක හදන්න ලොකු වියදමක් ගියේ නෑ. මොකද මම කලින් මිරිවැඩි සංගලක් පූජා කරා. මම ඔයාලට උඩින් දාන්නම් එක රූපයක්. මම ඒකට ගත්ත පබළු ගොඩක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් මම ඒකත් මේකට ප්‍රයෝජනයක් විදිහට ගත්තා. මට තව වෙන කලස් දෙකක් නෑ එක කල එකක් විතරක් කඩෙන් ගන්න උවමනා වුණා. මම ඒ කල එක විතරක් අරගෙන අනිත් දේවල් සේරම මම කලින් මිරිවැඩි සංගල හදන්න පාවිච්චි කරලා ඉතුරු වෙච්ච දේවල් වලින් තමයි මේ පටන් ගත්තේ. මට වියදමකට ගියේ බුදු පිළිම ගන්න රුපියල් 700 ගාන විතරයි. අනික තමයි මම මේක හදන්න පටන් ගන්න දවස් 3කට කලින් පිළි කණ එක නතර කරා. ඊට පස්සේ මම මේක හදලා ඉවරලා කම්ප්ලීට් ඉවරනාට පස්සේ තමයි පිළි කන්න ගත්තේ. එතකම් මම කිසිම පිළි જાතියක් කෑවේ නෑ. මොකද අපි කරන දේ පිරිසිදු සිතින් කරන්න ඕනේ. ඒකෙන් හින්දා මම පිළි කෑවේ නැහැ. ඇත්තටම මම මේක මාර ආසාවෙන් හදපු එකක්. මොකද මම ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් ඉඳි මේ වගේ දෙයක් හදලා පූජා කරන්න. ඉතින් මම මේක අන්තිමේදී කරා කියන දේ මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. මේක මම තනියම කරේ නැහැ. මගේ පවුලේ හැමෝම මට මේකට උදව් කරා. මොකද මේක තනියම කරන්න ඕනේ කියලා දෙයක් නෙවෙයිනේ. ඉතින් මම මේකට හැමෝගෙම උදව් ගත්තා. ඉතින් මේ කරපු හැමෝටම මම මේ වෙලාවේ ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම ගොඩක් පිං. හරි ළමයි මේ විදි නම් ගොඩක් දුරට පිළිමේ වැඩි ඉවරයි. මේකේ ගොඩක් වීඩියෝස් නැහැ. මොකද මට වීඩියෝ කරගන්න උන්නේ අනිත් කට්ටිය පිළිමේ සරසන වෙලාව ඒවා වැඩත් එක්ක හිර වෙච්ච හින්දා මට ඒව වීඩියෝ කරගන්නුවේ නැහැ. මේ විදි පිළිමේ ඔක්කොම වගේ ඉවරයි. දැන් තියෙන්නේ පිළිමේ අවුවේ තියලා හොඳට වේල ගන්න. ඊට පස්සේ දවස් 3ක්වත් හොඳට අවුවේ වේලෙන්න ඕනේ. මොකද මේ පබළු ගැලවෙනව නැත්තම් තද අවුවක තිබුණ නැත්තම් නොදැනීම එනිසයි සසර අර කිව්ව විදියට ආරක්ෂිතව මේ පිළිමේ වේල ගන්න. මේ පිළිමේ වේල ගන්නකම් පරිස්සමින් තියාගන්න. මොකද මේ පබළු ගැලවෙන්න පුළුවන් අවස්ථා වැඩි හින්දා. හරි ළමයි මේ තියෙන්නේ බුදු පිළිමේ අන්තිමට ඔක්කොම හද ඉවරුණාට පස්සේ තියෙන විදිය හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ බුදු පිළිමේ හදලා ඉවර කරේ. මම මේක හදන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද කියලා මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ ලොග් එක මෙතනින් ඉවරයි. ඔයාලත් මේ ලොග් එක බලලා ඔයාලා කැමති නම් බුදු පිළිමයක් හදලා බලන්න. හරිම ලේසි. මේ වීඩියෝ එක බලපුවාට thank you. bye.